දයාසිරි ජයසේකර කියනවා ගම්වල ඉන්න මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා. ඇත්තටම දයාසිරි ජයසේකර ගම්වල ඉන්න මිනිස්සුන්ට මේවා තේරුනේ නැහැ. මේවා තේරිච්ච නැති හින්දා තමයි අවුරුදු 76 මාරුවෙන් මාරුවට උඹලා වගේ කම්බොහුරු බලයට ගෙනාවේ. බලයට ගෙනාලා මේ රට බංකොලොත්ම කරානේ නේද? මේ රට උඹලා කම්බොහුරු කියලා මේ මිනිස්සු දැනගත්තේ රටින් බඩු ගේන ඩොලර් නැති වුණා. බෙහෙත් ගේන ඩොලර් නැති වුණා. තෙල් ගේන ඩොලර් නැති වුණා. අත්‍යවශ්‍ය සියලුම බඩු ගේන ඩොලර් නැති වුණා. මිනිස්සු තෙල් පෝලිං වල හිටියා, ගෑස් පෝලිං වල හිටියා. තෙල් පෝලිං වල මිනිස්සු මැරුණා, ගෑස් පෝලිං වල මිනිස්සු මැරුණා. ඒ වෙලාවේ තමයි මිනිස්සු දැනගත්තේ අපි අවුරුදු 76ක්ම බලයට ගෙනත් තින්නේ අපරාධ කල්ලියක් කියලා. මාරුවට බලයට ගෙනාවා. එකම කල්ලිය දෙපැත්තට බෙදිලා මිනිස්සු රවට්ට බලය ගත්තා. බලය අරගෙන මහා භාණ්ඩාගාරෙත් බංකොලොත් කරලා කෙලෝලම දාලා ගියා. එලෙව්වා නේ. ඒක නැත්ත කතාවනේ. ඇත්තට ගම්වල හිටපු මිනිස්සු තේරුන්නේ නැහැ දයාසිරි. උඹලා හොඳ මිනිස්සු කියලා තමයි ගම්වල හිටපු මිනිස්සු හිතන් හිටියේ. ගම්වල ඉන්න මිනිස්සු හරි අහිංසක මිනිස්සුනේ. අවංක මිනිස්සු. ඒ මිනිස්සු හරි ආසයි මේ රට ලස්සනට දියුණු වෙනවා, ලස්සනට තියනවා දකින්න. අද මේ රට හරිනම් තියෙන්න ඕනේ ජපානයේට විතරයි මේ රට දෙවෙනි වෙන්න ඕනේ. හරි දන්න ආසියාවේ අංක 1 ජපානයේ 2 තියෙන්න ඕනේ ශ්‍රී ලංකාව. උඹලා මේ රට බංගලාදේශයේ පල්ලෙහාට වැදලා දැම්මා. අන්න එහෙම ඇදලා දාපු රට දැන් ඔන්න මේ ලෝකේ වේගෙම දියුණු වෙන රටවල් 4 ගෙනහල්ලා රම්බණ්ඩගේ කොල්ලා දැන් උඹලට ඒ වයිගොසා දරා ගන්න ඉන්න බැරි හින්දා තමයි උඹලා කොහේ හරි මොකක් හරි පටවලෝකට හදන්නේ. වෙලාවක පටවල සලේ වෙලාවකට පෙරහැරක් අල්ල ගන්නවා නේ. වෙලාවට තව මොකක් හරි එකක් අල්ල ගන්නව නේ. දැන් නේ ඌව බං උඹලා අල්ලකට වැඩක් නැහැ. මිනිස්සු දැන් ඔක්කොම දන්නවා බං. උඹලා ඔය සේරම කරන්නේ උඹලා උතන ඉන්නේ 25ක් තියන්නේ. උඹලා ඉන්න ටිකට තියෙන විශාල නඩු ප්‍රමාණයක්. ඒ නඩු වලින් බේරෙන්න තමයි මේ ජනතාවට ඔය මේ රිද්දෝනවා කිය බොරු කියලා කියා මේ මෙව කරන්නේ ජනතාවට ඇති ආදරේ නෙමෙයි. උඹලා ජනතාවට ආදරේ නැහැ. ජනතාව මුදල් කොල්ල කයියේ නේද බං ඉතින් ගන්න හිටු වගේ හිටු පෙවුනේ බං උඹලා ඔක්කොම දැන් කොහමද සුපිරි කෝටිපතියනේ බං ඇත්ත කතාව ඒකනේ බං මිනිස්සුනේ හිඟමනට වැටුනේ නේද? ඒක අවුරුදු 76 මිනිස්සුන් ඔබලා තේරුම් ගන්න බැරුව හිටියේ. දැන් තේරුම් අරන් ඉන්නේ. හරිද? ඒ හින්දා දයාසිරි මේක කියන්න බෑ බං උඹලාට කියන්න ඕන වචන ටික. හරිද? මම පොඩි ගමනක් යන්න ලැහැත්තිලා ඉන්න වෙලාවේ තමයි මම මේ උඹගේ මේ කතාව දැක්කේ. ඒ හින්දා තමයි මම මේක සනිකෝ මේක දාන්නේ. හරිද? නැත්නම් මම දන්නවා හොඳ කරුණු කාරණා ගලපලා කියන්න දයාසිරි. හරිද? අපි ගමේ මිනිස්සු තමයි. අපි යම් කිසි දෙයක් දන්නවා දයාසිරි. අපි ඉස්කෝලේ 8ට හරි ගිහින් තියෙනවා දයාසිරි නේද? ඔයා නීතිඥයෙක් වෙන්න පුළුවන්. අපි ගමේ මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ කියලා නෝ කියන්නේ. ගමේ මිනිස්සුන් හොඳට දැන් දන්නවා දයාසිරි. උඹලා කවුද කියන එක හොඳටම දන්නවා. උඹලා කම්බ හොරු, මිනි මරු, මංකොල්ල කාර්යෝ කියලා ඔය පාලනය කරේ අවුරුදු 76ක් උඹලාගේ ඔක්කොම ටික දැන් දන්නවා. මුළු පැටි කිරියම දැන් දන්නවා. ඒ දැනගත්තු වෙලාවේ තමයි උඹලා ඔක්කොම එළෙව්වේ. නැවත උඹලා වගේ උඹලේට ගේන්නේ. දයාසිරි මෙහෙම කතාවක් කියපන්කෝ. බලා මිනිස්සුන්ටත් මම මේක කියන්නේ මිනිස්සුන්ට මම කියන්නේ බලා පත්තර බලනවානේ. ඒතර උඹලා අලුත් පත්තරයක් බලනවා. ඒතර උඹලා බලනවාද පරණ පත්තර? පරණ පත්තර බලන්නේ නැහනේ. පරණ පත්තර බලනවා පිස්සු. නේද? අපි බලන්නේ අලුත් පත්තරය. පරණ පත්තර බලන්නේ. අන්නේ පරණ පත්තර ගන්නට තමයි පරණ දේශපාලනඥයෝ දාලා තියෙන්නේ. හොඳේ. අන්න ඒක කියව. ඔක මම කියන්නේ හොඳේ. ඔක මේ කවුරුහක් කියූප එකක් කවුරුහක් උහුටුවා ගැනීමක් කරන්නේ. ඔක මම කල්පනා කරලා කියන්නේ. පත්තර බලනවා අපි අලුත් පත්තර. අපි පරණ පත්තර බලන්නේ. එහෙනම් මේ පරණ එවුන් වැඩක් නැහැ. මුකම්බ හොරු. මේ රට දැන් ලස්සනට හදා යන අනුරු කුමාර දිසානායක. එයාට අපි උපරිම සහයෝගය දෙමු. එයාට දෙමු. එයා අවුරුදු 2යි යනවා. එයාට අපි අවුරුදු 10ක් දෙමු. එයා අවුරුදු 10යි ගේමක් ගහයි. ඒක අනිවාර්යෙන්ම ගහනවා. ඒ මිනිස්සු අනුරු කුමාර දිසානායක ගැන විතරක් විශ්වාස කරනවා. ඔය දයාසිරිලා වගේ ඔය අනිත් කම්බ හොරු ගැන තියන්නේ බෑ. නවරාජ් පස්සේ කියන්නේ මොකෙද්ද බං? උන් මොනවාද මේ රට කරලා කියන්නේ කියලා බං. උගේ තාත්තා ජනාධිපති වුණාට ඌ ජනාධිපති කරලා වැඩක් නැහැ නේ. කම්බ හොරු නේ. වෙලාව ගියා මම මේ පොඩි ගමනක් යන වෙලාව හින්දා මේක දැන් මේ වීඩියෝ එක බලන්න කෙනෙක් බලන්න